හයි ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ cook with me YouTube channel එකට. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. අද අපි හදන්න යන්නේ ඉස්සෝ curry එකක්. ඔයාලට මේක පාන් එක කන්න පුළුවන් ගොඩක් රසට. ඉතින් අපි බලමු කොහොමද ඉස්සෝ curry එක හදන්නේ කියලා. මුලින්ම ඕගොල්ලෝ ගන්න ඕන ඉස්සෝ සුද්ධ කරගත්ත ඉස්සෝ. ඔයාලට මේක පොත්ත අයින් කරලා ගන්නත් පුළුවන්. ඒත් මම ගත්තේ පොත්තත් එක්ක. ඉස්සෝ ටික හොඳට සුද්ධ කරගෙන මුලින්ම හොඳට සෝද ගන්න ඕන. ඊට පස්සේ අපි ලුණු, කරපිංචා, මිරිස්, ඉඟුරු, සුදු ලුණු කපා ගන්න ඕන. මේක ඔයාලට ඉතින් ඕගලන්ට ඔයාලගේ රස අනුව මිරිස් 3-5 එකතු කර ගන්න පුළුවන්. මම මුලින්ම මේ ඉස්සෝ වලට කෑලි මිරිස්, ඊට පස්සේ ලුණු, ගම් මිරිස් 3-5 මිරිස් කුඩු එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේ ඔක්කොම ටික හොඳට මික්ස් කර ගන්න ඕන. මිරිස් 3-5 ගම් මිරිස්, කෑලි මිරිස්, ලුණු ඒ ඔක්කොම දාලා ඉස්සු ටික අපි මෙහෙම හොඳට මික්ස් කර ගන්න ඕන. අපි ඒත් එක්කම මද ගින්දරේ තෙල් එකක් ලිපේ තියාගන්න ඕන. තෙල් එක රත් වීගෙන එනකොටම අපි ඒකට කපාගත් කරපිංචා, ලුණු, අමු මිරිස්, ඉඟුරු මේ ඔක්කොම එකතු කර ගන්නවා. ඉතින් මේ විදිහට ලුණු, කරපිංචා මේ ටික ටෙම්පරාදු වෙනකොට අපි ඒකට ඉස්සු ටික කර ගන්නවා. ඉතින් මම මේ වෙලාවේදී මේ ඉස්සෝ එකට බැදපු 3-5 කුඩු එකතු කර ගන්නවා. ඕගොල්ලන්ට ඔයාගේ සැර රස අනුව 3-5 මිරිස්, බැදපු මිරිස් කුඩු, කෑලි මිරිස් ඕනම දෙයක් එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කර ගන්න ඕන. ඊට පස්සේ අපි මේ ටෙම්පරාදු වීගෙන එන ඉස්සෝ එකට වතුර ස්වල්පයක් එකතු කර ගන්න ඕන. ඊට පස්සේ අපි මේක පියනකින් වහන්න ඕන. මේ තියෙන්නේ වහලා විනාඩි 5කට විතර පස්සේ හොඳට අපි මේ වතුර ටික හින්දෙනකම්ම මද ගින්දරේ උයා ගන්නයි ඕන. ඊට පස්සේ වතුර ටික හිඳුනට පස්සේ ඔයාලට පුළුවන් මේකට මිටි කිරි අඬු කෝප්ප භාගයක් විතර තියලා හින්දෙනකම් උයා ගන්න. තෙලට කන්න කැමති නම් ඕගොල්ලන්ට පුළුවන් මිටි කිරි දාන්නේ නැතුව වතුර ටිකක් හින්දන්නේ නැතුව උයා ගන්න. ඉතින් මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ. මිටි කිරිත් දාලා අපි මේ මිටි කිරි ටික හොඳට හින්දව ගන්න ඕන. මිටි කිරි දැම්මහම ගොඩක් රසවත්. ඔයාලට කැමති නම් මුරුංග කොළ දාගන්න පුළුවන්. ඉස්සෝ කියන්නේ සැර කෑමක්නේ. ඉතින් ඕගොල්ලන්ට මුරුංග කොළ දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ සැරට හරිය විදිහට මිරිස් 3-5 දාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ cook with me YouTube channel එක බැලුවට ඔයාට ගොඩක් ස්තුතියි. තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න අමතක කරන්නත් එපා. අදට ගිහින් යන්නම්.